මේ රිසල්ට්ස් එක ගත්ත එක්කෙනාවිලා US වල ඉන්නේ. මේ ඩිසැම්බර් වල තමයි ෆස්ට් සේල්ස් බලන්න පටන් ගත්තේ. සෝ ජනවරි එනකොට මාසෙට 3300ක් කර හිටියා. දැන් මාර්ච් එනකොට දැන් සතියට 4500ක් කරන්න පටන් ගත්තා ඩොලර්ස් US වල. මම දැන් Amazon teach කරන්න පටන් ගත්තේ last year. මෙයා තමයි පළවෙනි US එක්කෙනා. ඔයගොල්ලෝ මේ page එක බලන්න පුළුවන් මගේ අනිත් results UK ඉන්න කට්ටිය ගත්ත results. මේ Amazon එකේ තියෙන techniques and methods ඇවිල්ලා ඕන රටකට එකයි. Amazon තියෙන රටවල් වල methods and techniques මාරු වෙන්නේ නැහැ. ඒ වුණාට අපි වැඩ කරන products තමයි මාරු වෙන්නේ රටවල් වලට. So මෙයා ඇවිල්ලා මාස 3කින් මේ results බලන්න පටන් ගත්තා US වලින්. මේ Amazon FBA එක ඇවිල්ලා Amazon තමයි 70% work කරන්නේ. So අපිට තියෙන්නේ 30% work තමයි. අපි ගාව softwares තියෙනවා. ඒ softwares පාවිච්චි කරලා අපි profitable product එකක් හොයලා ගන්න එක තමයි මෙතන තියෙන majority work එක අපිට. product එකක් අපිට හම්බුනාට පස්සේ අපිට තියෙන manual කරන්න තියෙන වැඩ ඇවිල්ලා අපි ඒ product වලට barcode අලවලා Amazon එකට යවන එක bulk. ඒක තමයි අපි කරන්නේ manual work එකක් මෙතන. majority work තියෙන්නේ මෙතන ඇවිල්ලා softwares එකේ අපි spend කරන time එක තමයි. අපි කොච්චරක් product analyze කරනවද ඒ තරමට තමයි අපිට profitable product හම්බ වෙන්නේ. අපි මේ softwares වල දාන වෙලාව තමයි මේ business එක අපි next level එකට අරන් යන්නේ. අපි කරන manual work මෙතන අඩුයි. අපි තව business එකක් කරන ගමන් හරි නැත්නම් තව job එකක් කරන ගමන් හරි මේක අපිට පටන් ගන්න පුළුවන්. අවුරුද්දක් දෙකක් අපි මේක කරන්න පුළුවන් තව business එකත් එක්ක හරි job එකත් එක්ක හරි. හේතුව වෙලා Amazon තමයි මේකේ වැඩ කරන්නේ අපේ business එකට මෙතන. so අපිට තියෙන පොඩි විකල්ලයි මෙතන කරන්න. softwares පාවිච්චි කරලා අපි profitable product එකක් හොයලා ගන්න එක තමයි අපිට තියෙන එක ගේම. So ඔයගලන්ට Amazon FBA පටන් ගන්න ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න අපි කතා කරගන්න පුළුවන් විතර ටික. Yeah.